ඈත ඈත මහා සාගරයේ ගැඹුරු පතුලේ මුතු කවඩියක ලොකු මුතු ඇටයක් හැදුනා. ටික දවසක් ගිහින් මේ මුතු ඇටෙන් පුංචි කුමාරයෙක් ඉපදුනා. මුතු ඇටෙන් ඉපදුන නිසා හැමෝම එයාට මුතු කුමාරි කියලා කිව්වා. මුහුදේ මාළු හැමෝම එයාට ගොඩාක් ආදරය කළා. කවදාවත් මුතු කුමාරිට කිසිම දුකක් කරදරයක් වෙන්න මාළු යාළුවෝ ඉඩ තිබ්බේ නෑ. එයාලා නිතරම මුතු කුමාරිගේ දුක සැප බැලුවා. මුහුදේ ඈත පීනලා ගින් මුතු කුමාරිට කෑම සොයාගෙන ආවා. මුතු කුමාරි ටිකෙන් ටික ලොකු වුණා. ටික කාලයක් යනකොට එයාට මුහුද මැද ලොකු පාළුවක් දැනෙන්න පටන් ගත්තා. ඉතින් එයා මෙහෙම දුකින් කල්පනා කරමින් ඉඳීම ගැන මාළු යාළුවොත් ගොඩාක් දුක් වුණා. ඇයි මුතු කුමාරි දුකින් කල්පනා කරන් ඉන්නේ? මාළු යාළුවෝ ඇහුවා. මට මේ මුහුද මැද ලොකු පාළුවක් දැනෙනවා. මම හරි ආසයි අර ඈත පේන ගොඩබිමට යන්න. මුතු කුමාරි කිව්වා. අනේ මුතු කුමාරි, ඈත ගොඩබිම ඉන්න මිනිස්සු හරි නපුරුයි. මුතු කුමාරිට හිරිහැර කරයි. මාළු යාළුවෝ කිව්වා. ඒත් එයාට ගොඩබිමට යන්න තිබුණු ආසාව නම් අඩුනේම නෑ. එයා ඒ ගැන නිතරම දුකෙන් හිතා හිටියා. ඉතින් අන්තිමට මාළු යාළුවෝ එකතු වෙලා මුතු කුමාරිව ගොඩබිමට යවන්න තීරණය කළා. ඊට පස්සේ යෝධ කිරි කවඩියක් සොයාගෙන කෑම බීම පුරවලා මාළු යාළුවෝ මුතු කුමාරිව ඒ කවඩියේ නංවලා ගොඩබිමට පා කරලා යවුවා. යෝධ කිරි කවඩිය මෙහෙම පාවෙවි යනකොට මුතු කුමාරිට හොඳටම නිින්ද ගියා. කිරි කවඩිය මුහුදු රැළට ගසාගෙන ඇවිත් දූපතේ වෙරළක රැඳුණා. අවටින් ඇසුණු කලබල හඬට මුතු කුමාරිය හැරුණා. ගොඩබිම දැකලා එයාට හරීම සතුටුයි. එයා කවඩියෙන් බිමට බැහැලා වටපිට බැලුවා. මුහුදු වෙරළේ ඔරු පාරු ගොඩාක් නවත්තලා තිබුණා. එතකොටම ළඟ තිබුණු ගෙයක් ඇතුලේ ඉඳලා එක මාළුකාරයෙක් වෙරළට ආවා. මාළුකාරයා දැකලා මුතු කුමාරිට හොඳටම බය හිතුණා. එයා ළඟ තිබුණු ඔරුවක් ඇතුලේ හැංගුණා. ඒකම ඒ මාළුකාරයා ඒ ඔරුව ළඟට ආවා. මාළුකාරයා ඔරුවට නගින්න හදනකොටම ඔරුව ඇතුලේ හිටි මුතු කුමාරිව දැක්කා. මේ කොහෙන්ද මේ කෙල්ලෙක් මගේ මාළු ඔරුවට රිංගුවේ? බහිනවා බිමට. මට මෝදු යන්න පරක්කු වෙලා. මාළුකාරයා සැරින් කෑ ගැහුවා. කවදාවත් කවුරුත් සැරින් කතා කරනවා දැකලා නැති මුතු කුමාරි හොඳටම බය වුණා. මාළුවන් එක්ක කතා කරන හැටි විතරක් දැනගෙන හිටි මුතු කුමාරිට මාළුකාරයා කී දේ තේරුණේත් නෑ. එයා මාළුකාරයා දිහා බයෙන් බලාගෙන හිටියා. කියාපු දේ තේරුණේ නැද්ද? බහිනවා ඉක්මනට. මාළුකාරයා මුතු කුමාරිය ඇදලා බිමට තල්ලු කරලා දැම්මා. කවදාවත් මෙහෙම දෙයක් පුරුදු නොතිබුණු මුතු කුමාරි හොඳටම බය වුණා. කවදාවත් අඬලා නොතිබුණු මුතු කුමාරිට ඇඬුණා. ඇස් වලින් කඳුළු කැට වැටුණා. මෙන්න හරි පුදුමයක්. මුතු කුමාරිගේ ඇස් වලින් වැටෙන කඳුළු එකපාරටම මුතු කැට බවට පත් වෙනවා. මුහුද යන්න ඔරුවට නැගගත් මාළුකාරයා ආපහු පුදුමෙන් වගේ හැරිලා බැලුවා. මේක මහ පුදුමයක්. මාළුකාරයා ඉක්මනට ඔරුවෙන් බිමට පැනලා මුතු කුමාරිගේ ඇස් වලින් වැටුණු මුතු ටික ඇහිදගත්තා. මේක නම් නිදානයක්. මාළුකාරයා වටපිට බලලා මුතු කුමාරිව උස්සගෙන ඉක්මනට ගෙදර දිව්වා. ඒ ගෙදර හිටියේ මාළුකාරයාගේ පුංචි දුව බබලු විතරයි. බබලු මුතු කුමාරිව ආදරෙන් පිළිගත්තා. බබලු දැකලා මුතු කුමාරිට හරි සතුටු හිතුණා. සතුට නිසා මුතු කුමාරිගේ ඇඬීමත් නැවතුණා. මුතු කුමාරි බබලු එක්ක යාළු වුණා. ඉතින් මාළුකාරයා මුතු විකුණලා ඉක්මනට පොහොසත් වුණා. අහල පහල මිනිස්සු මාළුකාරයාගේ මේ හදිසි පොහොසත් වීම ගැන සැක කළා. ඒත් කාටවත් කිසිම දෙයක් සොයාගන්න නම් බැරි වුණා. ටික දවසක් යනකොට මාළුකාරයාට
තව තවත් මුතු අරගෙන තව තවත් පොහොසත් වෙන්න හිතුණා. මාළුකාරයා මුතු කුමාරිගෙන් මුතු ඉල්ලුවා. ඒත් මුතු කුමාරි සතුටින් ඉන්න නිසා එක මුතු ඇටයක්වත් වැටුනේ නැහැ. මාළුකාරයාට ඒ ගැන හරියට තරහ ගියා. මාළුකාරයා මුතු කුමාරිගෙන් මුතු ගන්න විදියක් කල්පනා කළා. ඉතින් මාළුකාරයා මුතු කුමාරිව කාමරයක දාලා හිර කළා. ඊට පස්සේ කෑම නොදී දවස් ගාණක් හිටියා. අනේ පුංචි මුතු කුමාරි බඩගින්න ඇඬුවා. එහෙම අඬනකොට ආයෙත් ඇස්වලින් මුතු ඇට වැටුණා. නපුරු මාළුකාරයා තණ්හාවෙන් ඒව එකතු කරගත්තා. ඒත් මාළුකාරයාගේ දුව බබළු හිටියේ ඒ ගැන හරීම දුකෙන්. මාළුකාරයා ගෙදර නැති වෙලාවට බබළු හොරෙන් මුතු කුමාරිට කෑම දුන්නා. ටික දවසක් යනකොට බබළු මුතු කුමාරිට කෑම දෙන බව මාළුකාරයා දැනගත්තා. ඉතින් මාළුකාරයා කාටවත්ම යන්න බැරි කාමරයක මුතු කුමාරිව හිර කරා. මුතු කුමාරි ආයෙත් අඬන්න පටන් ගත්තා. බබළු පුංචි මුහුදු ලිහිණියෙක් අතේ මුතු කුමාරිට කෑම යවුවා. මුහුදු ලිහිණිය මුතු කුමාරිය කාමරේ ළඟට පියාඹලා ගිහින් කවුළුවෙන් කෑම දීලා ආවා. ටික දවසක් යනකොට මාළුකාරයාට ඒකත් අහු වුණා. ඊට පස්සේ ඒ කවුළුවත් වහලා දැම්මා. අනේ පුංචි මුතු කුමාරි බඩගින්නේ හොඳටම ඇඬුවා. ගොඩක් ඇඬුව හින්දා මුතු වැඩියෙන් වැටුණා. මාළුකාරයා තව තවත් තණ්හාවෙන් මුතු එකතු කරගත්තා. ඒත් බබළු නම් හිටියේ හරීම දුකින්. එයා මුතු කුමාරි බේරලා යවන්න විදියක් කල්පනා කළා. තාත්තා ගෙදර නැති වෙලාවක බබළු එයාගේ ඕද කැස්බෑ යාළුවෙකුට කතා කරලා සිදුවන විස්තරය කිව්වා. කැස්බෑවා බිම හාරාගෙන ගිහින් මුතු කුමාරිගේ කාමරේ ළඟටම උමගක් හැදුවා. එහෙම ගිහින් මුතු කුමාරිගේ කාමරේ පොළව යටින් මතු වුණා. යෝධ කැස්බෑවා මුතු කුමාරිව කටුව ඇතුලේ හංගාගෙන එළියට ආවා. මුතු කුමාරිට හරීම සතුටුයි. ඒත් එයාට මේ තරම් උදව් කළ බබළු දාලා යන්න එයාට දුක හිතුණා. බබළු අතවනලා සමු ගන්නකොට මුතු කුමාරිට ඇඬුණා. එතකොට ඇස් වලින් ආයෙත් මුතු වැටුණා. මග දිගටම මුතු වැටුණා. මාළුකාරයා ආපහු එනකොට සිදුවුන දේ දැනගත්තා. මාළුකාරයා මුතු ඇට පාර දිගේ හොයාගෙන ගිහින් මුතු කුමාරිව ආයෙමත් අල්ලගත්තා. ඊට පස්සේ ගෙදර ගෙනත් උඩම තට්ටුවේ කාමරයක හිර කළා. ඒ කාමරේ කවුළුව ළඟ ඉඳගෙන මුතු කුමාරි අඬනකොට බිමට මුතු එකින් එක වැටුණා. ටික දවසක් යනකොට ගමේ මිනිස්සු ටිකෙන් ටික මේ රහස දැනගත්තා. කටින් කට ගිහින් රටේ රජතුමාටත් මේ රහස ගැන ආරංචි වුණා. රජතුමාටත් මුතු කුමාරිය අයිති කරගෙන තවත් පොහොසත් වෙන්න හිතුණා. ඉතින් රජතුමා මාළුකාරයා රජවාසලට කැඳවලා මුතු කුමාරි වහාම රජවාසලට බාර දෙන්න කියලා අණ කළා. අනේ රජතුමනි, අපේ ගෙදර එහෙම කෙනෙක් නෑ. මගේ පුංචි දුව විතරයි මට ඉන්නේ. මාළුකාරයා කිව්වා. ඒත් රජතුමාට මාළුකාරයා ගැන සැක හිතුණා. රජතුමා රාජපුරුෂයවල ගෙදර පරීක්ෂා කෙරෙව්වා. ඒත් උඩම තට්ටුවේ හිටිය මුතු කුමාරිව හොයාගන්න රාජපුරුෂයින්ට බැරි වුණා. රජතුමාට තවත් සැක හිතුණා. ඊළඟ දවසේ ගෙදර පරීක්ෂා කරන්න රජතුමාම ගියා. රජතුමා එන ආරංචිය මාළුකාරයාට කලින්ම දැනගන්න ලැබුණා. එයා ඉක්මනට මුතු කුමාරිට ගෙදර වැඩකාරියෙක් වගේ ඉරුණු කිලුටු ඇඳුම් ඇන්දෙව්වා. රජතුමා ආවම ළඟට නොඑන්නත් අවවාද කළා. රජතුමාගේ ඇතුළට ඇවිත් හැම තැනම පරීක්ෂා කළා. ඒත් මුතු කුමාරියක් නම් සොයාගන්න ලැබුණේ නෑ. මේ කවුද? රජතුමා බබළු පෙන්නලා ඇහුවා. රජතුමනි, ඒ මගේ එකම දුව, මාළුකාරයා කිව්වා. එතකොට මේ කවුද? රජතුමා මුතු කුමාරි පෙන්වලා ඇහුවා. රජතුමනි, ඒ අපේ ගෙදර වැඩකාර කෙල්ල, මාළුකාරයා කිව්වා. මුතු කුමාරි බිම බලාගෙන වැඩ කරමින් හිටියා.
ඒ කියන්නේ මේ ගෙදර මුතු කුමාරයක් ඇත්තෙම නෑ. රජතුමා ප්‍රශ්න කළා. නෑ රජතුමනි, එහෙම කෙනෙක් නෑ. මාළුකාරයා කිව්වා. ඒත් රජතුමාට මාළුකාරයා ගැන ලොකු සැකයක් ඇති වුණා. මේ රහස කොහොම හරි හොයාගන්න ඕනේ රජතුමා හිතුවා. හොඳයි, එහෙනම් මම ඒ වෙනුවට මේ ළමයා අරගෙන යනවා. රජතුමා පුංචි බබළු පෙන්වලා කිව්වා. බබළු හොඳටම බය වුණා. රාජපුරුෂයනි, වහම මේ ළමයා අරගෙන යන්න රජතුමා කළා. බබළු කෑ ගහමින් අඬන්න පටන් ගත්තා. බබළු අඬනකොට මුතු කුමාරිට හොඳටම දුක හිතුණා. මුතු කුමාරිට ඇඬුණා. ඇස් වලින් මුතු කැට හැලෙන්න පටන් ගත්තා. මුතු කුමාරිගේ ඇස් වලින් මුතු ඇට වැටෙනකොට රජතුමා දැක්කා. එතන හිටි හැම දෙනාටම රහස තේරුණා. මේ ඉන්නේ මුතු කුමාරි. රජතුමා මුතු කුමාරි ළඟට දුවලා ගියා. ඒත් මුතු කුමාරි අඬන හැටි දැක්කම රජතුමාට දුක හිතුණා. ගොඩාක් ආදරේ හිතුණා. රජතුමා මුතු කුමාරිගේ කඳුල පිසඳාලා ඔළුව අත ගෑවා. කෑම බීම නැතුව මුතු කුමාරි හොඳටම කෙට්ටු වෙලා මැලවිලා ගිහින් රජතුමාට ගොඩාක් දුක හිතුණා. මගේ පුංචි මුතු කුමාරි අඬන්න එපා. මට මුතු ඕනේ නෑ. මම ඔයාව මගේ මාලිගාවට එක්කගෙන යන්නම්. මට දූ කුමාරියක් නැති නිසා මම ඔයා මගේ දූ කුමාරි කරගන්නම්. මගේ පුංචි මුතු කුමාරිට මම ආයෙත් කවදාවත් අඬන්න ඉඩ තියන්නේ නෑ. මගේ මාලිගාවේ මේ පුංචි මුතු කුමාරිට හැමදාම සතුටින් ඉන්න පුළුවන්. රජතුමා මුතු කුමාරිගේ ඔළුව අත ගාලා කිව්වා. මුතු කුමාරි සතුටින් hina වුණා. රජතුමා මුතු කුමාරිව මාලිගාවට එක්කගෙන ගියා. ඊට පස්සේ පුංචි මුතු කුමාරිට හිරිහැර කිරීම නිසාත් රජතුමා රැවටීම නිසාත් මාළුකාරයා වහාම රටින් පිටුවහල් කළා. එතකොට පුංචි බබළු ගෙදර තනි වුණා. ඒත් මුතු කුමාරි එයාට මේ තරම් උදව් කළ යාළුවා මතක කළේ නෑ. මුතු කුමාරි බබළුත් රජමාලිගාවට ගෙන්ව ගත්තා. බබළු මුතු කුමාරිගේ හොඳම යාළුවා වුණා. මුතු කුමාරි රජතුමාගෙත් බිසවගෙත් ආදරේ ලබමින් සතුටින් හිටියා. රටේ හැමෝමත් මුතු කුමාරිට ගොඩාක් ආදරේ කළා.